Hi guys, welcome back to my channel. ඕනේ ඉතින් අද එංගලන්තෙට ලස්සන්ට ඉර පායලා තියෙන දවසක්. ඔය මම බලාගෙන ඉන්නේ උඩින් යන හෙලිකොප්ටරේ දිහා. මේ දවස්වල පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එක ඉතින් කෝකටත් හොඳයිනේ. මම ජිම් යනවාට වඩා ගොඩක් කැමතියි ගෙදර ඉඳන් එක්සර්සයිස් කරන්න. ඒකට හේතුවක් නම් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මට හිතෙනවා මට සුදුසු පහසු ගෙදර ඉඳන් එක්සර්සයිස් කරන එක කියලා. ඉතින් පොඩක් සමර් කාලෙට තමයි මම අවුට්ඩෝර් වෝක් එකක් එහෙම යන්නේ. නැත්තම් හස්බන්ඩ් ඉන්න ඕනේ. ඔයාලා කොහමද එක්සර්සයිස් කරන්නේ? ගෙදර ඉඳන්ද? එහෙම නැත්තම් ජිම් ගිහිල්ලාද? ඉතින් මට වර්ක්අවුට් ප්ලෑන් එකක් නම් නැහැ. හැබැයි ඉතින් මම පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරනවා එක්සර්සයිස් ටිකක් කරන්න. ඔයාලට පේනවද මේකේ හැඩේ? බිත්තරේ වගේ නේද? ඉතින් ඊස්ටර් ළඟ හින්දා තමයි මම මේක එළියට ගත්තේ. බිත්තරේ හැඩේ. සුවඳ ඉටිපන්දමක් පත්තු කරලම අද උයන්න ගන්නවා කියලා හිතුවා. ඇත්තටම ඉර පායලා තිබ්බහම එංගලන්තෙට හරිම ලස්සනයි. ලංකාව සෑහෙන මිස් වෙනවා. අපේ අම්මා නම් කියන්නේ මේ දවස්වල ලංකාවට ගිනි කාෂ්ඨකේ කියලා. හැබැයි ඉතින් ඉර දැක්කහම ඉතින් දෙයියෝ වගේ තමයි. දැන් ඉතින් කල්පනා කරමු අද මම මොනවාද උයන්නේ කියලා. මෙන්න මේ කොළ ජාතිය මම දැක්කා Facebook එකේ ගොඩාක් අය හදනවා කංකුම් වගේ කියලා. ඇත්තටම මේක සලාඩ් කොළයක් වයිල්ඩ් රොකට් කියලා තමයි මෙහෙනම් කියන්නේ. ඉතින් මේක අමුවෙන් කන්න පුළුවන් නම් ගොඩක් ඉතින් ගුණදායක ඇති. මම දවසක් ගොටුකොළ වගේ හදලා කෑවා. මට ඒකේ රහ හරි ගියේ නැහැ. හැබැයි ඉතින් අද මං යන්නේ වීඩියෝ එකක් බලලා කංකුම් වගේ හදා. මෙහි ඉතින් කංකුම් හොයාගන්න නැහැනි මට. ඇත්තටම ඉතින් රසයේ පොඩි වෙනසක් තියෙනවා කංකුම් රහම එන්නේ නැහැ. හැබැයි ඉතින් අර කංකුම් එක තෙල් දැම්මට පස්සේ න අර ඇදෙන සුළු ගතිය ඒ රහ නම් එනවා. හැබැයි ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ අමුවෙන් කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. මං ඉතින් උයන්න ගියාම සාමාන්‍යයෙන් මම ඔළුවේ ප්ලෑන් එකක් තියාගෙන තමයි උයන්නේ. එතකොට මට අවශ්‍ය ඔක්කොම දේවල් ටික සුද්ධ පවිත්‍ර කරලා එකපාර වොෂ් කරගන්න. නැත්නම් ඉතින් වතුර බිල යනවා ළමයි. මට ඒකම හිතුණා රටකජුයි පපඩුනුයි දාලා අර පොඩි බැදුමක් හදාගන්න. ඒ ක්‍රේවිං එක මට ගොඩාක් දවස් ඉඳලා තිබුණා. ඉතින් මම හිතුවා අද ඒක මම හදා ගන්නවා කියලා. අද හැදුවේ මම කංකුම් වගේ අර කොළ ජාතිය හදලා බැදුමක් හදලා අල බැදුමක් හදලා පරිප්පු හදලා. රසට තිබ්බා. මසුත් පැද්දා. ඉතින් ওই ටික තමයි මම අද ලන්ච් එකට හදාගත්තේ. ඉතින් කරපිංච වගේ දේවල් මෙහි හොයාගන්න චුට්ටක් අමාරුයි. ඉන්දියන් කඩවල තමයි මේවා හොයාගන්න තියෙන්නේ. ඉතින් ওই ටික මම දඩබඩ ගාලා හදාගෙන රස කෑමක් කෑවා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.